ඔයත් මේ වගේ චෙක්ස් වලින් ගනුදෙනු කරන කරන්ට් account එකක් තියෙන බිස්නස් ඕන කෙනෙක්ද? එහෙනම් මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලලා ඔබට අද අපි කියලා දෙන්න යනවා මේ කියන කරන්ට් account එකේ කොහොමද සල්ලි වැඩි කරගන්නේ. ඒ වගේම තමයි මේ කරන්ට් account එක උපයෝගී කරගෙන අමතර පොලියක් ලබා ගන්න හැටිත් මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලලා ඔබට අපි කියලා දෙන්න යනවා. ඉතින් ඔබ කුඩා පරිමාණ ව්‍යාපාරිකයෙක් වුණා මහා පරිමාණ ව්‍යාපාරිකයෙක් වුණත් ඔබ හැම කෙනෙක්ම මේ කරන්ට් accounts කියන accounts වර්ගය අනිවාර්යෙන් use කරලා ඇති. ඒ වගේම මේකේ අත්දැකීමුත් ඔබට ඇති. මේ කරන්ට් account කියන accounts වර්ගය හරහා ඔබේ තියෙන මුදලුත් අඩු වුණා හැරෙන්න charges වලට කැපුණා හැරෙන්න බැංකුවෙන් ඔබට කිසිම විදියකින් මේකේ interest එකක් එහෙම නැත්නම් පොලියක් ජනනය වීමක් මේ කරන්ට් account එක හරහා සිද්ධ වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ කරන්ට් account එක කියලා කියන්නේ මේ ගිණුම් වර්ගයම පොලිය ජනිත වෙන. එහෙම නැත්නම් interest එකක් එකතු වෙන accounts වර්ගයක් නෙමෙයි. සාමාන්‍ය accounts interest එකක් එකතු වෙන accounts වර්ගය තමයි මේ savings account. ඒ වගේම money market accounts වලට විතරයි මේ පොලිය ජනනය වීමක් සිද්ධ වෙන්නේ. ඉතින් අද මේ වීඩියෝ කරා ඔබ ඉගෙන ගන්න යනවා කොහොමද මේ ඔබේ පොලියක් හැදෙන්නේ නැති කරන්ට් account එක හැමදාම සල්ලි කැපි කැපි තිබුණ මේ කරන්ට් account එක පොලියක් එකතු වෙන සල්ලි මුදල් මවන accounts වර්ගයක් බවට පත් කරගන්න කියන එක. ඉතින් මෙතන සිද්ධ වෙන දේ තමයි ඔබගේ මේ කරන්ට් account එකත් එක්ක link වුණ තවත් account එකක් open කරගන්න එක. ඉතින් මේක එක එක බැංකු වලින් එක එක නම් වලින් මේ accounts වර්ගය තියෙනවා. සමහර බැංකු වල මේක money market accounts විදිහට තියෙනවා. සමහර banks වල මේක savings account එකක් විදිහට තියෙනවා. ඉතින් ඔබ මේ කුමන හෝ ක්‍රමයකින් ඔබේ කරන්ට් account එකත් එක්ක link වුණ තවත් පොලිය ලැබෙන account වර්ගයක් open කරගන්න ඕනේ. ඉතින් මේකත් එක්ක සිද්ධ වෙන දේ තමයි ඔබේ බැංකුව විසින් මෙතෙන් ඔබට පහසුකම් ලබා දෙනවා. ඔබ කියන මිනිමම් account එකෙන් එහාට උදාහරණයක් විදිහට අපි හිතමුකෝ ඔබගේ කරන්ට් account එකේ මේන්ටේන් විය යුතු මිනිමම් බැලන්ස් එක රුපියල් ලක්ෂයයි කියලා. ඉතින් මේ ලක්ෂයකට වඩා වැඩි වුණ හැම රුපියලක්ම ඔබගේ අර ඕපන් කරපු සේවිංස් account එකට එහෙම නැත්නම් money market account එකට automatically transfer එකක් යන විදිහට ඔබේ බැංකුව හරහා ඔබට හදාගැනීමේ හැකියාව තියෙනවා. ඒතර මොකද වෙන්නේ ඔබේ account එකේ රුපියල් 1,25,000ක් වුණ ගමන් ඒ ඉතුරු 25,000 automaticallyම අර අලුතින් ඕපන් කරපු account එකට transfer වෙන එක තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඔබට ප්‍රශ්නයක් ඇති පරි වෙලාව ලොකු ගානක check එකක් આવත් මොකද කරන්නේ? ඉතින් මේකම අනිත් පැත්තත් මේකෙදි සිද්ධ වෙනවා. බැරි වෙලාවත් චෙක් එකක් ඔබට පේ කරන්න આવත් ලක්ෂයකට වඩා එතන සිද්ධ වෙන්නේ ඔටෝමැටිකලිම මේ සේවිංස් account එක එහෙම නැත්නම් මේ money market account එකෙන් ඔටෝමැටිකලි ට්‍රාන්ස්ෆර් එකකින් අර කරන්ට් account එකට සල්ලි චෙක් එකට ඕන ගාන විතරක් පාස් වෙනවා. ඊට පස්සේ මේ චෙක් එක ඔටෝමැටිකලිම රිලීස් වීම සිද්ධ වෙනවා. ඉතින් ඒකත් එක්ක ඔබට හැකියාව ලැබෙනවා. අර මෙච්චර කාලයක් ඔබේ අර සල්ලි නාස්ති වෙවි තිබුණු කරන්ට් account එක සල්ලි මවන account එකක් බවට පත් කරගන්න. ඉතින් මේ money market accounts වර්ගය ගැන ඔබට තවදුරටත් තොරතුරු දැනගන්න අවශ්‍ය නම් අපි මීට කලින් මේ ගැන වීඩියෝ එකක් කතා කරලා තියෙනවා. ඒක මම මේ ප්‍රොෆයිල් එකේ උඩම පින් කරලා තියෙනවා. මේ වගේ කවුරුත් ඔබට කියලා දෙන්නේ නැති මූල්‍යමය තොරතුරු ගැන මාතෘකාව ගැන දැනගන්න අවශ්‍ය නම් අදම අපිව ෆලෝ කරන්න. මම දිල්ෂාන් මොරායස්.